I eat කියන්නේ කනවා. I will eat කියන්නේ කයි. එච්චරයි. මේක මහා මේ ඉංග්‍රීසි කෑල්ල ළමයි හරිම සරල ප්‍රාථමික ලැන්ග්වේජ් එකක්. නිකමට හිතෙන්නත් ඔයාලට. මේක චූටි ප්‍රාථමික ලැන්ග්වේජ් එකක්. ඔයාලට මේ වෙලා තියෙන්නේ මේවා හරියට ඉගෙන කරන්නේ නැහැනේ. කවදාකවත් මේවා හරියට මෙහෙම පැහැදිලිව ඉගෙන කරන්නේ නැහැ. ඉතින් මොකද්ද වෙන්නේ? ඉංග්‍රීසි එහෙම කතා කරන කෙනෙක් දැක්කහම හිතන්නේ මොකද්ද? මාරු පෝෂ් කියලා හිතනවා. පෝෂ් නෙමෙයි ළමයි මේ මිනිස්සුන්ට සිංහල කතා කරන්න බෑ. ඒක තමයි ලැජ්ජ වෙන්න ඕන. ඇයි? මේ වගේ දේවල් කතා කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට දැන් ඒවා තේරෙන්න ඕනේ. දැන් ඉස්කෝලේ යන කාලෙදි මේක තේරෙන්න ඕනේ. එතකොට මේ සමාජයට ඔයාලා එද්දි ඔයාලට අර ඉංග්‍රීසි කියන එක මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඇයි ඔයාලත් දන්නවනේ. ඔයාලත් දන්නවා කතා කරන්න. ඒ විදිහට වෙන්න ඕනේ. හරි එහෙනම් I will eat කියන්නේ මම කයි. මොනවද කන්නේ? රයිස්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලංකාව ඇතුළේ ඉංග්‍රීසි වලට O levels වලට ඒකක් තියෙනවා කියන්නේ ඉතින් මෙහෙම කරලා පිළිගන්න ඈ. මෙහෙම කරලා පිළිගන්න. හරි. ඇයි? ඒකක් ගන්න අමාරුයි මෙහෙම හරියට ඉගෙන ගත්තේ නැත්තා. දැන් ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒකනේ. O levels වලදී එහෙම සමහර අය ෆේල්. හරි. ඉතින් ගණන් ගන්න නැහැ. ඉංග්‍රීසි බෑග් වහම ගණන් ගන්න නැහැ. දැන් ඔයාලා දන්නවා මේක මහ ලොකු දෙයක් නෙමෙයි අපිට මේක ඉගෙන ගන්න පුළුවන් කියලා. මෙච්චර කාලේ කවුරුත් ඔලුවට දාලා තිබ්බේ නැහනේ ඔයාලගේ. ඒක තමයි වෙලා තිබ්බේ. ඒ හින්දා O levels වෙද්දී ඔයාලා මේක ඒකකට යන්න ඕන ඉංග්‍රීසි වලට. දැන් මම ක්ලාස් එක මම ළමයිව පොඩි කාලේ ඉඳන්ම අරගෙන යන්නේ මේ විදිහට. මම ක්ලාස් එකේ හැම ළමයෙක්ම අරන් යන්නේ O levels දක්වා එයාලගේ මට්ටම ඒකට ගන්න. හරි. සහ ඉංග්‍රීසි කතා කරා. හරි. I will eat rice. Okay. මම කයි බත්. ඕක දැන්